උත්පත්ති කතාව 7 වෙනි පරිච්ඡේදය. මහා ජල ගැල්ම. සමිදානන් වහන්සේ නොවාට කතා කොට නුඹද නුඹේ මුළු පවුලද නැවට ඇතුළු වෙන්න. මන්ද මිනිසුන් අතර නුඹ පමණක් මා ඉදිරියේහි දැහැමි බව මම දුටුවෙමි. තවද නන්වැදෑරුම් සත්ව වර්ග පොළොව තලයේහි නොකඩබා බෝවන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු පිරිමි සතුන් වශයෙන් ජෝඩු 7 බැගින්ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින්ද ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු පිරිමි සතුන් වශයෙන් ජෝඩු 7 බැගින්ද රැගෙන යන්න. තව 7 දවසකින් පොළව මත දවල් 40ක් හා රාත්‍රී 40ක් වැහි වස්වන්නෙමි. මෙලෙස මා මැව් ජීවමාන සියල්ලක්ම පොළොව තලයෙන් ඉවත් කර දමන්නෙමි වදාළසේක. නොවාද සමිදානන් වහන්සේ අනකල සියල්ල ඉටු කළේය. පොළව මත ජල ගැල්ම පැතිරෙන විට නොවාට වයස අවුරුදු 600ක් විය. ජල ගැල්මෙන් බේරීමට නොවා පුතුන්ද භාර්යාවද පුතුන්ගේ භාර්යාවන්ද කැටුව නැවට ඇතුළු විය. පවිත්‍ර සතුන්ගෙන්ද අපවිත්‍ර සතුන්ගෙන්ද පක්ෂීන්ගෙන්ද උරගයන්ගෙන්ද සත්තු ජෝඩුව බැගින් දෙවියන් වහන්සේ නොවාට අනකල ලෙස නොවා සමග නැවට ඇතුළු වූහ. 7 දවසකට පසු මිහිපිට ජල ගැල්ම ඇති විය. නොවාට වයස අවුරුදු 600දී දෙවන මාසේ හරියටම 17 වන දින මහා සමුද්‍රයේ සියලු උල්පත් බිඳී ජලය ගලා ගියේය. අහසේ කවුළු විවෘත විය. දවස් 40ක් හා රාත්‍රී 40ක් තිස්සේ පොළව පිට වැසි වැස්සේය. ඒ දවසෙහිම නොවාද ඔහුගේ භාර්යාවද ෂෙම් හාම් හා ජපෙත් යන පුතු තිදෙනාද ඔවුන්ගේ භාර්යාවෝද නැවට ඇතුළු වූහ. ඔවුන් සෑම වර්ගයේම වන මුර්ගයෝද ගව මහේෂයෝද උරගයෝද පක්ෂියෝද පියාපත් සහිත සතුන්ද නැවට ඇතුළු වූහ. සප්‍රාණික සියලු සතුන් ගැහැණු පිරිමි වශයෙන් ජෝඩු බැගින් නැවට ඇතුළු වූහ. දෙවියන් වහන්සේ ඔහුට අනකල ලෙස සියලු සත්තු ගැහැණු පිරිමි වශයෙන් ජෝඩුව බැගින් ඔහු සමග නැවට ඇතුළු වූහ. සමිදානන් වහන්සේ නොවා නැවට ඇතුළු කොට දොර වැසූ සේක. පොළව මත ජල ගැල්ම දවස් 40ක් පුරා ගැලීය. ජල මට්ටම නැගෙත්ම නැව පොළවෙන් ඉලිප්පිනි. මිහිපිට ජලය නොනැවතී නගින්න නැව දියත් විය. පොළව මත ගං වතුර වේගවත් ලෙස ගැලීමත් සමග අහස යට පිහිටි ඉතා උස් කඳු සියල්ල වතුර යට විය. කඳු යටකර කඳු මුදුන් වලටද ඉහළින් මීටර් 4ක් ගං වතුර නැග්ගේය. පොළව මත විසූ පක්ෂීහුද ගව මහේෂයෝද වන මුර්ගයෝද උරගයෝද මිනිසාද යන සියල්ලෝ මිය ගියෝය. ගොඩබිම විසූ පණ ඇති සියලු සත්වයෝ මිය ගියහ. උන්වහන්සේ ජීවමාන සියල්ල වන මිනිසාද සිව්පාවුන්ද උරගයන්ද අහසේ පක්ෂීන්ද වනසා ඔවුන් මිහි පිටින් පහකර දැමූ සේක. නොවා සහ ඔහු සමග නැවී සිටි අය පමණක් ඉතිරි වූහ. පොළොව තලය මත දවස් 150ක් ජල ගැල්ම පැවතිනි. දෙවියන් වහන්සේගේ වචනය මෙසේය.